Hello everyone, welcome you all to Tishi's Verse YouTube channel. ඔන්න අද මම ඔයගොල්ලන්ගේ පළවෙනි vlog එක අරගෙන ආවා girls day out එකක්. ඉතින් මේ තියෙන්නේ මගේ outfit එක අද. මගේ යාළුවෝ දෙන්නගේ එක්කෙනෙක්ට එන්න වෙන්නේ නැහැ කිව්වා. ඉතින් අනිත් යාළුවයි මමයි තමයි මේ day out එක යන්නේ. මේ ඉන්නේ 2 මෙයාට මාස 10යි. මෙයා කොකස් වැනියන් කෙනෙක්. තව යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. මම පස්සේ vlog එකේ උගරන්න අඳුනලා දෙන්න. දැන් වෙලාව 10යි. මම දැන් තමයි ගෙදරින් එළියට ආවේ. මම ඉස්සෙල්ලාම යන්නේ කැෆේ එකට. ඉතින් මේ ගෙනියන බඩු ටික මොනවද කියලා මම ඔයගොල්ලන්ට පස්සේ කියන්නම්. ඉතින් ඉස්සෙල්ලාම අපි ගියේ තලවතගොඩ තියෙන මෙන්න මේ M Cake Factory කියන කැෆේ එකට. මේ තියෙන කැෆේ එකේ ඉන්ටීරියර් එක හරිම ලස්සනයි. ලස්සන විතරක් නෙමෙයි මෙතන කෑමත් හරිම රසයි. එයාලා ඒ කෑම හරිම ෆ්‍රෙෂ්. මොකද ඒගොල්ලෝ ඒ වෙලාවටම තමයි කෑම ඔක්කොම රෙඩි කරලා කස්ටමර්ට සර්ව් කරන්නේ. මේ තියෙන එයාලගේ මෙනු එකේ ඒගොල්ලන්ගේ ප්‍රයිසස් හරිම රීසනබල්. මෙයාලගේ රුපියල් 100 ඉඳලා කෑම තියෙනවා ඔයගොල්ලන්ට ගන්න. මගේ යාළුවා එන්න චුට්ටක් වෙලා ගිය නිසා මට එතනට වෙලා පොඩ්ඩක් වෙලා ඉන්න වුණා. So she finally came. මෙතනින් තමයි අපි දෙන්නගේ ෆොටෝ සෙෂන් එක officially පටන් ගන්නෙ. ඉතින් යාළුවෝ එකතු වුණාම තියෙන rule එකක් තමයි no beautiful places get left without taking photos. ඉතින් අපි ඒ නිසා ෆොටෝස් අරගෙන ඉවර වෙද්දී අපේ platter එක ආවා. මේ තියෙන American platter එක. මේකට include වෙනවා 2 crispy chicken burgers, 2 chocolate waffles and 1 portion of sausage fries combo. ඉතින් අපි දෙන්න පොඩි TikTok trends ටිකකුත් කරලා ලොකු chat එකක් දාලා මෙතනට වෙලා ගොඩක් වෙලා හිටියා. ඊට පස්සේ තමයි අපි ඊළඟ location එකට ගියේ. අපිට දැන් දෙකකට යන්න තිබ්බ මෙතනින් පස්සේ ඉස්සෙල්ලාම අපි ගියේ සේනාධිරේ බුක් ෂොප් එකට ක්ලේ ගන්න. ඊට පස්සේ අපි දෙන්න එතනින් ඇවිදගෙන ගියා කීල්ස් එකට. අපි දෙන්නට තව චූටි පාඩු වගේක් ගන්න තිබ්බා අපි ඊළඟට යන තැනට. ඉතින් අපි ඒ ටිකත් මෙතනින් අරගෙන අපි ගියා අපේ ඊළඟ ලොකේෂන් එකට දියසරු පාක් එකට. ඉතින් එතන ඉස්සරහින්ම අපි ටිකට්ස් ගත්තා. මෙතන ටිකට් ප්‍රයිසස්. ඉතින් අපි ටිකට්ස් උත් අරගෙන අපි අපේ බෑග්ස් එතන කවුන්ට් එකෙන් තියලා අපි ඇතුළට ගියා. ඉතින් අපි මෙතන ඇතුළට ගිහිල්ලා ඇවිදලා කරලා ටික වෙලාවක් ඉඳලා ඊළඟ වැඩේ පෙන්නන්නක් අපි කරන්න යන ඒක තමයි ගොඩක්ම එක්සයිටිං. අපි දෙන කරන්න හිතාගෙනම හිටපු වැඩක්. ඉතින් අපිට මෙතනදී චූටි යාළුවෙකුත් හම්බුණා. ඉතින් අපි මෙතන ෂුට්ටක් වෙලා ඉඳලා තමයි ඊළඟ වැඩේට ගියේ. අපි දෙන්න ගොඩ කාලෙක ඉඳලා යන්න ආසාවෙන් හිටියේ පික්නික් එකක්. ඉතින් අපි මෙතනින් කවුන්ට් එකෙන් බෑග්ස් ටිකත් අරගෙන එළියට ආවා පික්නික් එකට රෙඩි වෙන්න. ඉතින් අර මම බෑග්ස් වල උදේ අරගෙන ආවේ ඒකට ඕන බඩු ටික තමා ගෙදරින්. අපි දෙන්න මේ වගේ පොඩියට මෙතන arrange කරගෙන අපි දෙන්නගේ clay inspo session එක පටන් ගත්තා. ඉතින් එතනින් අපේ day out එක ඉවර වෙලා අපි ගෙදර ගියා. අදට මේ vlog එක ඉවරයි. ඊළඟ vlog එකෙන් හම්බෙමු. ගිහින් එන්නම්. bye.